මේ හිච්චියෝ ඊළඟට ගණන් නේද? ගණන් වැඩ කරාද ඊයේ දීපු? ඔයා කරාද ඉතින්? නෑ අනේ මං කරේ නෑ ඕවා. ඔව්වනේ මාත් කරේ නෑ ඔව්වා. අන්න ගණන් සයනවා. අපොයි ගණන් සයනවා මයිකෝ. දැන් අපි මොකද කරන්නේ? අද නම් ප්‍රින්සිපල් සර් ළඟටම යන්න වෙනවා. අඩේ හිච්චියා රැවටුණා නේද? මම විහිළුවක් කිව්වේ. මං ගණන් වැඩ ඔක්කොම කරා. ඔයා ගණන් වැඩ ඔක්කොම කරා? ඔව් හිච්චියා මම ඔක්කොම කරා. ඔයියෝ මං හිතුවේ මගේ තනියට ඔයාවත් ඉඳී කියලා. දැන් ඉතින් මං තනියම කුටි කන්නකෝ. අම්බෝ හිච්චියා මේ පොඩ්ඩක් මම වැසිකිළියට ගිහිල්ලා එන්නම් ඈ. හරි ගිහිල්ලා එන්න. ඔයා එනවද මාත් එක්ක යන්න? නෑනේ මට නම් එන්න විදිහක් නෑ. ඔයා තෙනුකත් එක්ක යන්නකෝ. සර් විනාඩි 2කින් වැසිකිළියට ගිහිල්ලා එන්නද පොඩ්ඩක්? විනාඩි 2යි ඉක්මනට යන්න ඕනේ. පාඩම පටන් ගන්න තියෙනවා. හරි සර් අපි ඩිංගාලා එන්න. සර් ඔයා ඊයේ දුන්න ගෙදර වැඩ ටික කරන් එන්න කිව්වනේ අද බලනවා කියලා. ඔව් ළමයි ඒකත් දැන් බලන්න ඕනේ. හරි වැඩක් මතක් වුණා. මයිකගේ පොතක මේ තියෙන්නේ. අලුත්ම පොතක් නමක් ගහලත් නෑ. මගේ නම දාලා වැඩේ කරගන්න පුළුවන්. අඩේ ඔන්න වැඩේ හරි. අන්න මයිකල් දෙනවා. මගේ බෑග් එකේ දාන්න ඕනේ මේ පොත. ඒ හිටියා සර් පොත් ටික බැලුවද? නෑ තාම බැලුවේ නෑ. ඔයාලා එනකන් හිටියේ. ළමයි ඔක්කොම ගෙදර වැඩ කරලා නේද තියෙන්නේ? ඔව් සර් අපි කරෝ. හරි එහෙනම් අපි මයිකල්ලාගේ පේලින්නම් පටන් ගමුකෝ. අඩේ හිටියා අද නම් ඔයාලා ප්‍රින්සිපල් සර් ළඟට ගිහිල්ලා ගුටි කෑම තමයි. ඒකනේ. හිච්චි ගණන් පොත පෙන්වන්න බලන්න ඊයේ කරපු වැඩ ටික බලන්න. හරි සර් එන්න මම පෙන්වන්න. මෙන්න සර් පොත. අඩේ හිච්චියා ඔයා කිව්වා නේද පොත නැහැ කියලා? ඔයත් රැවටුණාද? අයියෝ මාත් විහිළුවක් තමයි කරේ. ඒක මිසා. හිච්චි කොල්ලෝ හොඳයි වැඩ කරලා තියෙනවා. මෙන්න ගන්න. අඩේ කවදාවත් වැඩ කරන්නේ නැති එකා කොහොමද බොලේ අද උනේ? මයිකල් ඔය පෙන්වන්න ඔයාගේ පොත. හරි සර් මම පෙන්වන්නම් මගේ වැඩ. කොහොමේ පොත? මේ සර්. මොකද වැඩේ කරේ නැද්ද? නෑ වැඩේ කරා. මේ පොත නෑනේ බෑග් එකේ. මම ඊයේ දැම්ම පොත බෑග් එකට. මේ උනට අද නෑනේ. බොරු කියන්න එපා මයිකල්. ඒ කියන්නේ ඔයා ඊයේ දීපු වැඩේ කරලා නෑ. එහෙම එකක් නෙමෙයි. නෑ මං කිව්වනේ අද ප්‍රින්සිපල් සර් ළඟට යවනවා කියලා වැඩේ කරේ නැත්තම්. දැන් ලෑස්තිලා ඉන්නේ එහෙනම්. අඩේ හිච්චියා ඔයාවත් ගත්තද මගේ පොත? මේ විහිළු කරන්න එපානේ. පිස්සුද මයිකෝ? මම මොකද විහිළු කරන්නේ? මම ඔයාගේ ගත්ත පොතකුත් නේ. අඩේ එතකොට මට තමයි ප්‍රින්සිපල් සර් ළඟට යන්න වෙන්නේ ගුටි කන්න. මයිකල් මෙහෙට එනවා. ඇයි සර්? අනේ සර් මං හිට පෙන්නන්නම්කෝ. අව් සර් රිදෙනවා අම්බෝ අතාරින්නකෝ සර් අම්බෝ රිදෙනවා. යමු දැන් ඔෆිස් එකට. අම්බෝ සර් අම්බෝ. මයිකලයෝ ඔහොමත් බොරු කරන්න එපානේ. හිච්චි මං ඇවිල්ලා බලා ගන්නම්කෝ ඔයාගෙන. අන්න හිච්චියා ඉංග්‍රීසි ටීචර් එනවා. ඔව්මයි. Good morning, children. Today we are doing spoken English. No Sinhala. Wow ne teacher. ඒක කොච්චර හොඳද? ෂෝක් නේ. ඒකනේ teacher. ඌට. Who wants to try first? Okay, you stand up. Teacher? Use the word definitely in a sentence. Okay? ඌට. ඒ මොකද්ද බෝලේ කිව්වේ? ටීචර් මොකද්ද ටීචර් කිව්වේ? ඒ කියන්නේ වාක්‍යයක
නිසකවම යන වචනය භාවිතා කරන්න කියලා. හරි ටීචර්. දැන් ඉතින් මොකද්ද කියන වාක්‍ය? හරි ටීචර්. ඔන්න මම වාක්‍යයක් කියනවා. My father definitely said he will come to parents meeting. But finally my mother came. Sentence correct. Meaning very clear. Reality also correct. Next time, tell your father definitely means definitely. Yes, miss. He also definitely understands now. හිටියෝ ලෙසන් එකෙන් ග්‍රැමර් නම් අඩුයි. අපි නම් ඔයාගෙන් ලයිව් ඉංග්ලිෂ් නම් හොඳටම ඉගෙන ගත්තා. ඒක නම් ඇත්ත. ඒකනේ කියන්නේ. අව්වා ඊ ගන්න එපා. ඊළඟ වෙනවාද අපේ පන්තියේ කොස්ස? අනේ අයියේ ඉතින් අදට විතරයිනේ. තවත් ලැජ්ජ නැතුව කොස්ස ඉල්ලනවානේ. මයිකලයා ගහන්න. මම ඔයාලව කියනවා කියලා ප්‍රින්සිපල්ට මට ගැව්වා කියලා. ඔව් කියනකන් තමයි බලන් ඉන්නේ. ඒ මල්ලි නම් හොඳ කෑමක් කෑවා නේද? ඔව් අඩාගෙන ගියේ රිදුනද දන්නෙත් නෑ. ඒක තමයි. තව ටිකයි. හරි ඔන්න අපි දින්න. හිච්චි මයිකල් ප්‍රින්සිපල් සර් ඇවිල්ලා නේද? මෙතනින් පැනගන්න ඕනේ ඉක්මනට නැත්තම් මාව අහුවෙනවා. ප්‍රින්සිපල් සර් ඇවිල්ලා? හිච්චි මයිකල් ඔය දෙන්න ළමෙක්ට ගෙහුවා කියන්නේ ඇත්තද? සර් මේ අපි කරේ නෑ. ඒක තමයි සර්. මොකද හිච්චි ගොත ගහන්නේ? බොරු කියන්න එපා හිච්චි. ඔයාලා නේද අර ළමයට ගැහුවේ? මෙහෙට එන ඔෆිස් එකට. අම්බෝ සර් ඉදනවා. අයියෝ දැන් ඉතින් මටත් යන්න එනවා. අපරාධ නේද අපි මල්ලි කෙනෙක්ට ගැහුවේ. ගැහුවට වඩා හොඳයි නිකන් හිටියනම්. අයියෝ. ළමයිනේ ඇයි සර්? ළමයිනේ මට පන්තියකට යන්න තියෙනවා. මං ගිහිල්ලා එනකන් ඔහොම ඉන්න ඕනේ කොහෙවත් යන්න නැතුව. හරිද? හරි සර් අපි කොහෙවත් යන්න නැතුව ඉන්න. හරි. මේ හිටියෝ පැනගමුද? පැනගන්නවා නම් පැනගමු. එහෙනම් යමුකෝ. අඩේ හිටියා. ඊ ප්‍රින්සිපල්ගේ ෆෝන් එකද කොහෙද අන්න අතන තියෙනවා? අඩේ කොහොමයි? ඒ හිටියා සර් නැති එකේ ෆෝන් එක හරි බලමුද? හරි. වැදුනා. අන්න වැදුනා. හිච්චි මයිකල් මාටු. හිච්චි මයිකල් කාගෙන් අහලාද ඔය ෆෝන් එක ගත්තේ? සර් තමයි මේ. අද මම